Wish you a nice day to all. I'm Sanas Sisanivaran. මම මේ වීඩියෝ එක කරන්නේ ඔබ දැනුවත් කරන්න ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ BA in English බාහිර උපාධිය සම්බන්ධයෙන්. මීට පෙරත් මම වීඩියෝ කීපයක්ම කරා. ඒවට ප්‍රතිචාර හොඳ ලැබිලා තිබුණා. නමුත් අයිදුම්පත් කැඳවීම තරමක් ප්‍රමාද වුණා. ඉදිරියේදී University of ජයවර්ධනපුර බාහිර විභාගාංශය BA in English බාහිර උපාධිය සඳහා අයිදුම්පත් කැඳවනවා. කොහොමද දැන් 2026 බැච් එක අරන් රෙජිස්ටර් කරලා ඉවරයි. යාළගේ අධ්‍යයන කටයුතු කරගෙන යනවා. ඊළඟ බැච් එක විතර අලුතෙන් ගන්නේ 2027ට. ඒ කියන්නේ 27 ජනවාරි පෙබරවාරි අධ්‍යයන කටයුතු ආරම්භ කරાવી. අයදුම්පත් ඉදිරියේදී කැඳවීමට නියමිතයි. යුනිවර්සිටි එක අනිවාර්යෙන් අයදුම්පත් කැඳවනවා. සුදුසුකම් වෙන්නේ ඕනෑම විෂය ධාරාවකින් A level කරලා S3ක් තියෙන්න ඕන. සාමාන්‍ය සාමර්ථ්‍ය 9 ඔබට ලොකු අවස්ථාවක්. හරි මහඟු අවස්ථාවක්. O level A level English literature කරලා තියෙන්න ඕනේ නැහැ. හරි සමහර ඉන්නවනේ O level A level කරාට පසු කාලීනව ඩිප්ලෝමා පාඨමාලා හැම කරලා ඉංග්‍රීසි දැනුම හදාගත්තු අය. ඔවුන්ට අයදුම් කරන්න පුළුවන්. ඒ නැතත් ඔබට ඉංග්‍රීසි දැනුම තියෙනවා නම් S3ක් තියෙනවා නම් පුළුවන්. ගිය වතාවේ 2025 A level කරපු අයටත් පුළුවන්. අවුරුදු 50 60 වෙන අයටත් පුළුවන්. දැන් වයසක කෙනෙකුට නම් පුළුවන්. එයාගේ අත්දැකීමත් එක්ක මේ උපාධිය හදාරන්න. හරි මෙතන වයස් සීමාවක් නැහැ. හැබැයි සිලෙක්ෂන් ටෙස්ට් එකක් තියෙනවා. ඒ සිලෙක්ෂන් ටෙස්ට් එක පාස් වෙන්න මම ඔබ දැනුවත් කරන්නේ. ආයුධම් කරන සියලු දෙනාම සිලෙක්ෂන් ටෙස්ට් එකට කැඳවනවා. ගිය අවුරුද්දේ සිලෙක්ෂන් ටෙස්ට් එක තිබුණේ නොවැම්බර් 23 23rd of November. මේ අවුරුද්දේ ඒ කාලේ වගේ වෙනකොට තියෙයි ඇප්ලිකේෂන් ඊට පෙර කෝල් කරાવી. S3යි අවශ්‍ය වෙන්නේ. ඉංග්‍රීසි දැනුම අවශ්‍ය වෙනවා සාමාන්‍ය විදියට. මේක තාමත් හොඳ අවුරුදු 20ක කෙනෙක් ආයුධම් කරොත් අවුරුදු 23න් කම්ප්ලීට් කරන්න පුළුවන් උපාධිය. හරි. ඔබේ තියෙන එකම ස්ටෙප් එක සිලෙක්ෂන් ටෙස්ට් එක පාස් වෙන එක විතරයි. එතනයි කම්පිටිෂන් නැති. ඉතින් පස්සේ ෆේල් කරනවා කියලා ක්‍රමයක් නැහැ. හැම සබ්ජෙක්ට් එකම පාස් වෙවි යන්න පුළුවන්. ඉතින් ඔබට උපාධි සහතිකය ලැබෙන්නේ ඩිග්‍රී සර්ටිෆිකේට් එක ලැබෙන්නේ BA in English කියලා. මේකේ ඕනෑම රජයේ උපාධි සඳහා වන අවස්ථාවලට යන්න පුළුවන්. ගවර්න්මන්ට් ටීචින් ඇතුළු ඕනෑම රැකියාවකට කියන උපාධි සඳහා අයදුම්පත් කැඳවන. මේකේ විශේෂත්වය ඉංග්‍රීසි. දැන් සමහරව නම් මේ ඉකොනොමික්ස් එහෙම ජියෝග්‍රැෆි එහෙම තියෙන නෑ නෑ. ඉංග්‍රීසි භාෂාව, සාහිත්‍ය, ඉංග්‍රීසි ගැනීමේ ක්‍රමවේදය, සම්භාව්‍ය සාහිත්‍ය අන්න එහෙම තමයි තියෙන්නේ. මම මේ සිංහලෙන් මේක කරන්නේ බහුතර දෙනාගේ දැන ගැනීම පිණිස. ඉංග්‍රීසි වලින් විතරක් කරොත් ඒක යන සොසයිටි එක අඩුයි, ලිමිටඩ්. හරි. ඉතින් මෙහෙමයි. ඒ සිලෙක්ෂන් ටෙස්ට් එකේදී ඔබේ ලිටරචර් නොලෙජ් එක බලනවා. ඔබ ලිටරචර් O level A level කරලා නැති වෙන්න පුළුවන්. නමුත් එතෙන්දී ඔබට පොයින්ට් එකක් ඇනලයිස් කරන්න පුළුවන්ද? ස්ටෝරි එක ඇනාලිසිස් පුළුවන්ද? ඔබට ටෙක්නික්ස් පුළුවන්ද? තීම්ස් පුළුවන්ද? අන්න ඒ ටික බලනවා. කියන්නේ ලිටරචර් නොලෙජ්. ඒ නිසා අපි ඒකට රෙඩි වෙන්න ඕනේ. හැබැයි ටෙස්ට් පේපර් එක පැය දෙකයි. හරි පැය දෙකයි කැම්පස් එක ඇතුලේ තියෙන්නේ. තාම ඇදුම්පත් කැඳවලා නැහැ. මම මේ කියන්නේ ඉදිරියේදී කැඳවනවා. හරි. තාම ඇප්ලිකේෂන් කෝල් කරලා නැහැ. හරි ඉතින් කැම්පස් එකෙන් පස්සේ ඔබ කෝල් කරලා ඇහුවත් කමන්නේ නැහැ. කෝල් කරන ඩේට් එක පස්සේ එයාලා දායි වෙබ්සයිට් එකෙන්. ඉතින් සිලෙක්ෂන් ටෙස්ට් එක පාස් වුණාට පස්සේ ඔබට විශ්වවිද්‍යාලයේ ලෙක්චරර්ස්ලාත් එක්ක මේක අධ්‍යයන කටයුතු කරන්න පුළුවන්. ඉතින් මේ සිලෙක්ෂන් ටෙස්ට් එකට රෙඩි වෙන්න ඕන. දැන් සමහරව හිතනවා අපි ඔක මේ ආවට පස්සේම අපි බලමු නෑ. ඇප්ලිකේෂන් දාලාම නෑ. මේකේ හරි රෙඩි වෙන්න ඕන. ඔබට ඉංග්‍රීසි පුළුවන් වෙන්න පුළුවන්. නමුත් මේ ටෙස්ට් පේපර්ස් වලට රෙඩි වෙන්න ඕන. හරි. ඒ ඇකඩමික් ඉංග්‍රීසි වලින් ලියන්න ඕන. ඒ නිසා මම ක්ලාසස් දෙකක් පටන් ගන්නවා සිලෙක්ෂන් ටෙස්ට් එකට රෙඩි කරන්න. මොකද ඒක ටිකක් සිලෙක්ෂන් ටෙස්ට් එක ටිකක් අමාරුයි. ඒක නිසා ඒකට රෙඩි වෙන්න ඕන සහ ඒකේ ක්‍රමය දැනගන්න ඕන. ඒකට ෆැමිලියර් වෙන්න ඕන. ඒ නිසා පළවෙනි කණ්ඩායම ෆිසිකල් එක පටන් ගන්නේ නුගේගොඩ. නුගේගොඩ කින්ස් ඉන්ස්ටිටියුට් එකේ මේ මාසේ ජුලයි 10 Friday 8:30 10th of Friday 8:30 at Kings Institute නුගේගොඩ. Kings Institute එක තියෙන්නේ නුගේගොඩ high level road එකේ ජම්බුගස් මුල second lane එකේ. මහරගම් පැත්තේ ඉඳලා එනවා නම් නුගේගොඩ ගුවන් පාලමට ඉස්සෙල්ලා කලර් ලයිට් එක ළඟ හෝල්ට් එකේ බහින්න ඕන බස් එකේ එනවා නම්. පිටකොටුව පැත්තේ ඉඳලා එනවා නම් නුගේගොඩ ජංක්ෂන් එකේ ඉඳලා ඊළඟට තියෙන හෝල්ට් එක මහරගම දෙසට. ඔකට හොයාගන්න පුළුවන්. අනිත් එක තමයි ඔන්ලයින් එක. ඔන්ලයින් ක්ලාස් එක 9 වෙනිදා. බ්‍රහස්පතින්දා උදේ 8:30 8:30 දෙක පැවැත්වෙන්නේ. නුගේගොඩ එක උදේ 8:30 හවස 3. හරි ඔබ රෙඩි කරනවා සිලෙක්ෂන් ටෙස්ට් එක. නුගේගොඩ ක්ලාස් එක සති දෙකකට වතාවක් තියෙන්නේ. ඒ කියන්නේ එක්සෑම් ඇප්ලිකේෂන් කෝල් කරලා මාස දෙකක් ඇතුළත තියෙන්නේ ටෙස්ට් එක. එතකොට ඔබ අපි මුණ ගැහෙන්නේ දවස් 10ක් විතර. මාසෙට දවස් දෙකක් වගේ වුණාම. ඉතින් කොළඹ අවට ගම්පහ කොළඹ කළුතර මේ පැති වල ඇයට වඩා හොඳයි ෆිසිකල් ක්ලාස් එකට එන එක. මොකද කම්පිටිෂන් එකකුත් තියෙනවනේ. කට්ටියම වෙන අරක අයිසොලේටඩ් නේ. you are isolated in online. නමුත් සමහරුන්ට ඔන්ලයින් හරියනවා. සමහරට ඉන්න වෙලාවක් නැහැ. සමහරට ඔන්ලයින් එකේ ඉන්න වෙලාවක් නැහැ. රෙකෝඩින් බලන්න වෙලාවක් නැහැ. ප්‍රශ්න තියෙනවා. ඒ නිසා ගොඩක් අය මට කියනවා පටන් ගමු ෆිසිකල් ක්ලාස් එකක හින්ද 10 වෙනිදා ඔබ කින්ස් ඉන්ස්ටිටියුට් එකට එන්න නුගේගොඩ. හැබැයි එන්න ඉස්සෙල්ලා අනිවාර්යෙන් මට මේ WhatsApp message එකක් එවන්න ඕන. WhatsApp අපි group එකක් හදලා තමයි එතනට ගන්නෙ. අනිත් එක 9 වෙනිදා. මේ මාසෙම 9 වෙනිදා Thursday online class එක Zoom. ඔබ ඒකටත් මට message එවන්න සහභාගී වෙන්න අදහස් කරනවා නම් දෙක සඳහන් කරලා එවන්න Zoom class ද physical ද කියලා. හරි. අපි වැඩි විස්තර
හම්බෙලා කතා කරමු. මේක ඉතා වටිනා උපාධියක්. S3ක් තියෙන ඕනෑම කෙනෙකුට පුළුවන් අයිදුම් කරන්න. ආර්ට්ස් කරලා තියෙනවද? බයෝ කරලා තියෙනවද? මැත්ස් කරලා තියෙනවද? කොමර්ස් කරලා තියෙනවද? ඒ ප්‍රශ්නයක් නැහැ. හැබැයි එක සහතිකයකට S3ක් තියෙන්න ඕන. පරණ කරලා තියෙන අයට S4ක් තියෙන්න ඕන. يعني ඉස්සරම අපේ කාලේ තිබුණ A level වලට S4ක් තියෙන්න ඕන එක වතාවට. වයස ප්‍රශ්නයක් නැහැ. රිටයර් වෙච්ච අයට පුළුවන්. ඕනෑම වෘත්තියක් හදාරන කෙනෙකුට පුළුවන්. ඉංග්‍රීසි පොලිෂ් අප් කරගන්න නම් ඕනෑම කෙනෙකුට පුළුවන්. මේක ටාගට් එකක් ඇතුව යන එකක්. ඒ නිසා ඉංග්‍රීසි පොලිෂ් අප් කරගන්න ඕන කෙනෙකුට නම් මෙතනට එන්න පුළුවන්. හැබැයි ඒකට තේරෙ ඔබට මොකක්ද ඉංග්‍රීසි කියන්නේ කියලා. හරි. එහෙමනම් අපි හමු වෙමු පන්ති දෙකේදී. ඔබ WhatsApp message එකක් අනිවාර්යෙන්ම එවන්න. මේ බදාදා Wednesday 8 වෙනිදාට ඉස්සෙල්ලා ඔබ එනවද නැද්ද කියලා කන්ෆර්ම් කරලා එන්න. අනිවාර්යෙන් යුනිවර්සිටි එක ඇප්ලිකේෂන් කෝල් කරනවා. එතකොට අපි නුගේගොඩ පන්ති අපිට එක දවසක යුනිවර්සිටි ගිහිල්ලා වයිස් චාන්සලර්ත් හම්බ වෙලා උපකුලපතිත් හම්බ වෙලා කතා කරන්නත් පුළුවන්. අපි එහෙමත් වෙලාවක් දාගමු. ක්ලාස් එක දවසක ගිහිල්ලා පන්ති වෙලාවේ කැම්පස් එකට ඔක්කොම ටික ගිහිල්ලා කතා කරමු. ඉක්මනට මේක ඇප්ලිකේෂන් කෝල් කරන්න කියලා නේ. අනිවාර්යෙන් යාලා කෝල් කරනවා. හරි. එහෙමනම් ඔබ පැමිණි සහභාගී වෙන්න අපේක්ෂා කරනවා නම් ඔබේ WhatsApp අංකය අපට එවන්න. හරි. Thank you.